ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ WhatsApp එක තවත් වෙන කෙනෙක් හොරෙන් බලන් ඉන්නවද කියලා හරියටම දැනගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මේ WhatsApp එක හැක් කරන්න බෑ කියලා. අන්න ඒ තමයි යාළුවනේ මේ දෙකට ගොඩක් අහුවෙන්නේ. ඔයාගේ WhatsApp එකකට තප්පර කිහිපයකින් ඇතුළලා ඔයා කරන හැම දෙයක්ම වෙනත් කෙනෙකුගේ අතට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ෆෝන් එක විනාඩියකට හරි වෙනත් කෙනෙකුගේ අතට දෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි ඔයාගේ WhatsApp එක හැක් නොවන විදිහට ආරක්ෂා කරගන්නේ කොහොමද කියලාත් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක පියවරෙන් පියවර කතා කරනවා. ඉතින් ඔයාත් මේ වීඩියෝ එක නොබලා ඉවත් වෙනවා නම් ඔයාට ඉදිරියට මේ වගේ ප්‍රශ්න වලින් ගැලවෙන්නේ කොහොමද කියලා පොඩි හරි අදහසක් ගන්න බැරි වෙයි. හරි ඉතින් අපි තවත් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. WhatsApp හැක් වෙන්න බලපාන හේතු මොනවද සහ ඒ වගේ දේවල් ඔයාට වුණොත් කලබල නැතුව ඒ දේවල් හරියට निराකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ WhatsApp එක හැක් වෙන්න පුළුවන් පළවෙනි සහ ලේසිම ක්‍රමය තමයි මේ link device කියන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා අපිට මේ feature එක ලබා දීලා තියෙන්නේ එකම WhatsApp account එක device කිහිපයක භාවිත කරන්න. ඉතින් අලුත් WhatsApp update එකත් එක්ක අපිට මේ වෙනකොට එකම WhatsApp එකේ account දෙකක් තියාගන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට පුළුවන් තප්පර කිහිපයක් ඇතුළත QR code එක scan කරලා ඔයාගේ WhatsApp එක එයාගේ WhatsApp එකට දාගන්න. ඉතින් මුලින්ම මේ උඩ තියෙන තිත් තුන දීලා link device වලට යන්න. ඉතින් මෙතන මේ විදිහට තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන කෙනෙක් ඔයාගේ personal දේවල් පෙන්නනවා කියලා මෙතන පෙන්නන්නේ නැහැ. නමුත් යාළුවනේ මෙතන මේ විදිහට තිබුණොත් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ WhatsApp එකේ තවත් කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා කියන එකයි. ඉතින් ඔයාගෙත් මෙන්න මේ විදිහට තියෙනවා නම් ඉක්මනින්ම මෙන්න මේ විදිහට ඒ අදාළ device ටික log out කරලා දාන්න. එතකොට යාගේ phone එකෙන් ඔයාගේ WhatsApp එකේ වත් වෙනවා. ඉතින් ඔයත් ඔන විදිහට ඔයාගේ phone එක වෙනත් කෙනෙකුගේ අතට හෝ ආරක්ෂිත නැති තැනක තියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම මේ link device වලට අවිත් පොඩ්ඩක් check කරලා බලන්න. එතකොට ඔයාට ඔයාගේ WhatsApp එක ආරක්ෂා කරගන්න පුළුවන්. අංක 2. විවිධ ඇප්ලිකේෂන් හරහා ඔයාගේ WhatsApp account එක හැක් වෙන්න දැඩි අවධානමක තියෙනවා. මේක ප්‍රබල ක්‍රමයක් වගේම භයානක ක්‍රමයක්. මේ app කවදාවත් යාළුවනේ Play Store app එක තුල නැහැ. Google තුලින් තමයි ගොඩක් අය මේ දේවල් ලබා ගන්න. ඉතින් ඔයා හිතන්නකො මේ වගේ app එකක් ඔයා දන්න අඳුන හිතවත් කෙනෙක් download කරලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම gallery photos මෙන්ම WhatsApp message බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ app phone එකේ තියෙනවාද කියලා අපිට මතු පිටින් බලා ගන්න බෑ. උදාහරණයක් විදියට ඔයා මේ දකින්නේ මම මේ වගේ app එකක් phone එකට install කරන විදිය. මම මේක download කරලා අවසන් වුණ ගමන් සම්පූර්ණයෙන්ම ඒ app එක hide වෙලා ගියා. ඒ කියන්නේ අදාළ app එක අපේ phone එක ඇතුලේ සැඟවුණා. දැන් ඔයාලට තියා කාටවත් මතු පිටින් මේ වගේ app එකක් තියෙනවද කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් ඔය වගේ app එකක් අපි දන්න අඳුරන කෙනෙක් අපේ phone එක download කරලාද කියලා අපි හොයාගන්නේ කොහමද? අපිට පුළුවන් අපේ phone එකේ virus guard එක හරහා scan කරලා බලන්න. එමේ scan කරනකොට ඒ වගේ app එකක් තියෙනවා නම් පෙන්නනවා. ඉතින් මම මුලින්ම මගේ phone එකේ setting app එකට තමයි ආවේ. ඊට පස්සේ මම security වලට යනවා. ගිහින් මෙන්න මේ security scan වලට යනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපේ phone එකේ apps ඔක්කොම scan වෙනවා. සංගවිලා තියෙනවා විතරක් නෙමෙයි හැම app එකක්ම scan වෙනවා. ඉතින් ඔයාගෙත් මේ scan වෙනකොට මෙන්න මේ විදිහට dangerous page එකක් ආවොත් ඔයාගේ phone එකේ දැන්නවත් අර මං කිව්වා වගේ භයානක app එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති danger කියලා මට alert එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එක app එකක් නෙමෙයි app දෙක තුනක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට ඒ අදාළ app වලට මෙතනින් ගිහිල්ලා මේ option වලින් ඒ අදාළ app ඔයාගේ phone එකෙන් ඉවත් කරලා දාන්න. තව දෙයක් තමයි යාළුවනේ මේකත් සමහර අයට සාර්ථක නැහැ. සමහරවිට මේ ස්කෑන් කරත් ඒ අදාළ app නොපෙනෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයාගෙත් ඒ විදිහට security scan වලින් detect වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් Play Store app එකේ Play Protector ආයි scan කරලා බලන්න. හරි ඉතින් ඔයා මුලින්ම ඔයාගේ phone එකෙන් Play Store app එකට ඇවිල්ලා profile වලට එන්න. ඊට පස්සේ මේ Play Protect option වලට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් scan කරගන්න. ඉතින් විශේෂයෙන්ම යාළුවනේ Android system එකේ ඉන scan එකට වඩා මේක ගොඩක් powerful. ඉතින් මෙතනදිත් ඒ වගේ app එකක් තියෙනවා නම් මෙතන කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට දෙයක් ඔයාලත් පෙන්නුවොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට මේ app මෙතනින් delete කරලා දාන්න. තව දෙයක් තමයි ඔයා පරණ Android version එකේ smartphone එකක් නම් භාවිත කරන්නේ ඒකේ security එක ගොඩක් out. කියන්නේ ගොඩක් දුර්වලයි. 2022කට පහලින් මෙලදී ගත්ත phone එකක් නම් තියෙන්නේ ඒ වගේ phone වලින් virus guard එකෙන් scan කරත් බලාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ලොකු සැකයක් සහ data වැඩි කැපෙනවා නම් phone එක lag වෙනවා නම් ඔන්න වගේ දේවල් වෙනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම විසඳුම තමයි ඔයා phone එක reset කරන්න. ඉතින් data reset එකකින් පස්සේ වෙන්නේ යාළුවනේ මේ වගේ app තියෙනවා නම් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. අංක 3. mod application හරහා ඊටාම රහසිගතව ඕනම කෙනෙකුට ඔයාගේ WhatsApp account එක තුල ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය GB WhatsApp Plus වගේ application භාවිත කරනවා. ඉතින් ඔයා මතක තියාගන්න මේ mod app කියන්නේ නිල වශයෙන් release වුණ app නෙමෙයි. මේ application වෙනත් පාර්ශවයක් විසින් නැවත සකස් කරන ලද app. මේ දේවල් වලින් ඔයා WhatsApp mod application තුල share කරන ඔයාගේ personal chat photos videos leak කිරීම හැකියාව තියෙනවා. ඉතින් වත් කවදාවත් මේ වගේ mod application පාවිච්චි කරලා ඔයාගේ personal දේවල් කාත් එක්කවත් share කරගන්න එපා. WhatsApp නිල app එක විතරක් භාවිත කරන්න. අංක 4. OTP code හරහා මේ WhatsApp hack වීම සිදු වෙනවා.
මේකෙදි වෙන්නේ වන්නේ ඔයාගේ නොදැනුවත්කම නිසාම ඔයා විසින්ම ඔයාගේ WhatsApp key එක තවත් කෙනෙකුට ෂෙයා කරන එක. ඒක මෝඩකමක් නෙවෙයි. ඔයාගේ නොදැනුවත්කම නිසා සිදුවෙන දෙයක්. ඉතින් ඕක වෙන්නේ වන්නේ අදාළ කෙනා මුලින්ම එයාගේ ෆෝන් එකට WhatsApp දාගෙන ඔයාගේ නම්බර් එක එන්ටර් කරනවා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක හරහා ඔයාට OTP කෝඩ් එකක් එනවා. ඊට පස්සේ අදාළ කෙනා ඔයාට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා කියනවා අනේ වැරදීමකින් මගේ අතින් කෝඩ් එකක් ආවා. ඒක මට නැවත එවන්න කියලා ඔයාව රවට්ටලා ඔයාගෙන් ඒ OTP කෝඩ් එක අරගන්නවා. සමහර විට gift එකක් ලබා දෙනවා කියලා කෝඩ් එක ඉල්ලනවා. ඉතින් ඔයා ඉගෙන නොදෙන ඒ OTP කෝඩ් එක ඒ අදාළ පුද්ගලයාට ලබා දෙනවා. ඊට පස්සේ එයාට පාස් වෙන්න ඔයාගේ WhatsApp account එකට login හැකියාව තියෙනවා. ඔයාගෙන් log out වෙලා ඔයාගේ WhatsApp එක එයාගේ අතට යනවා. ඉතින් කිසිම වෙලාවක OTP message වගේ දේවල් කාත් එක්කවත් share කරගන්න එපා. අංක 5. ඔයාගේ ෆෝන් එක රිපෙයාර් ගන්න කොයිට හරි දෙනවා නම් ඒ පුද්ගලයා සුව පුද්ගලයෙක්ද බලන්න. මොකද ෆෝන් එක අන්ලොක් එකේ තියෙන ඕනම වෙලාවක ලේසියෙන් spy app එකක් දාන්න පුළුවන් වගේම link device මාර්ගයෙන් ස්කෑන් කරලා ඔයාගේ WhatsApp account එකට ඇතුල් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔය වගේ සමහර පුද්ගලයන්ගේ personal දේවල් දෙපාර්ශ්වයේම නොදැනම අන්තර්ජාලය ලීක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් අපේ ලංකාව තුලත් ඔය වගේ දේවල් වෙලා අසරණ වෙච්ච මිනිස්සු දහස් ප්‍රමාණයක් ඉන්නවා. අංක 6. අනවශ්‍ය ලින්ක්ස් සහ ඇඩ්වර්ටයිස්මන්ට් තරහා ඔයාගේ ෆෝන් එක හැක් වෙන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති අපට WhatsApp කරා SMS වලින් free data free gift දෙනවා කියලා මැසේජ් විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මෙන්න මේවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ මැසේජ්. ඔයා මේවා ක්ලික් කරනවා නම් ඔයා නොදැනම ඔයාගේ WhatsApp එක සහ මුළු ෆෝන් එකම හැක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ bank account පවා හිස් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒක නිසා කවදාවත් මෙන්න මේ වගේ free දෙනවා කියන මැසේජ් ක්ලික් කරන්න එපා. ඉතින් ඊළඟ එක අපි විශේෂයෙන්ම ගොඩක් වෙලාවට WhatsApp chat backup කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ chat backup හරහාත් ඔයාගේ chat සියල්ලම වෙනත් කෙනෙක්ගේ අතකට යන්න පුළුවන්. කවුරු ඔයාගේ ෆෝන් එක අරගෙන ඔයාගේ WhatsApp backup වලට ගිහිල්ලා Google account එකට එයාගේ Gmail එක ඇතුල් කළොත් ඔයාගේ හැම message එකක්ම backup වෙන්නේ එයාගේ drive එකට. එයාට පුළුවන් ඕනම වෙලාවක ඔයාගේ chat backup එක එයාගේ ෆෝන් එකට අරගන්න. මේක දැන් කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒක නිසා නිතරම අවධානයෙන් ඉන්න ඔයාගේ WhatsApp chat backup එකට අඳුරන්න නැති කෙනෙකුගේ Gmail එක ඇඩ් වෙලාද කියලා. එහෙම ඇඩ් වෙලා තිබ්බොත් මේ chat backup Google account හරහා ඉවත් කරලා දාන්න. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලින් ඔයාගේ personal දේවල් වෙනත් කෙනෙකුගේ අතට යන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ වගේ දේවල් වලින් බේරෙන්නේ කොහොමද? ඒ වගේම setup කරගන්න ඕනම setting ටික මොනවද කියලා. අංක 1 තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ phone එකට screen lock එකක් දාන්න. කෙටියෙන්ම කිව්වොත් phone එකට lock එකක් දාලා තියන්න. මොකද screen lock එකක් නැතුව තියෙන ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඔයාගේ phone එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගන්න කෙනාට පුළුවන් WhatsApp එක මාර්ගයෙන් ගිහිල්ලා මේක එක දේවල් share කරගන්න පුළුවන්. ගැලරියෙන් ෆොටෝස් වීඩියෝස් ෂෙයා කරගන්න පුළුවන්. එක එක මේ භයානක ඇප් දාන්න පුළුවන්. ඔන්න වගේ දේවල් එන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකට ස්ක්‍රීන් ලොක් එකක් දාලා තියන්න. ඒ වගේම තමයි ඔයා WhatsApp පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ 2 step verification කියන එක on කරලා තියාගන්න. මොකද යාළුවනේ 2 step verification එක on කරලා තියෙනවා නම් ඔයාගේ WhatsApp එක අලුත් SIM එක කවුරු හරි හොරකම් කරොත් ඒ කෙනාට WhatsApp වලට එන්න බෑ වගේම තවත් account හදන්න බෑ. ඔයා පළවෙනියටම ඔයාගේ WhatsApp setting වලට එන්න. ඊට පස්සේ account setting වලට ඇවිල්ලා මේ 2 step verification වලට යන්න. ඉතින් මෙතනදී යාළුවා මේ turn on දීලා ඔයාට පුළුවන් අංක 6ක password එකක් දෙන්න. ඉතින් ඔයා ওই විදිහට password එක දුන්නාම මේ 2 step verification එක on වෙනවා. ඉතින් යාළුවා දැන් ඉඳන් ඔයාගේ SIM එක කවුරු හරි හොරකම් කරත් අර දීපු password එක නැතුව කාටවත් ඔයාගේ WhatsApp එක හදන්න බෑ. හදන්න ගත්තත් OTP code අරගෙන verification කරත් WhatsApp තුලට ඇතුල් වෙනකොට මේ password එක ඉල්ලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ 2 step verification එක on කරලා තියාගන්න. හරි ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම මුලදී කිව්වා chat backup කරා ඕනම වෙලාවක අපේ chat leak වීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපේ backup save වෙන්නේ Google Drive එකේ. ඉතින් අපට පුළුවන් අපේ chat backup ආරක්ෂා කරගන්න password එක දාලා lock කරන්න. ඉතින් එතකොට කාටවත් ඔයාගේ backup access කරන්න බෑ. ඉතින් ඔයා chat backup කරනවා නම් අනිවාර්යයෙන්ම මම දැන් මේ කියලා දෙන step ටික follow කරන්න. ඔයා මුලින්ම WhatsApp setting වලට යන්න. ඊළඟට chat වලට යන්න. ඊට පස්සේ ඔයාලනේ chat backup වලට යන්න. ඊට පස්සේ මේ පහළ තියෙන option එකට යන්න. දැන් ඔයා මේ more option කියන එක දෙන්න. ඊට පස්සේ password දෙන්න. ඉතින් දැන් ඔයාට පුළුවන් මෙතනට password එක ඇතුල් කරන්න. ඉතින් ඔය විදිහට password එකක් දැම්ම නම් ඔයා දීපු password එක නැතුව කාටවත් ඔයාගේ chat restore කරන්න බෑ. ඉතින් විශේෂයෙන්ම වත්තේ ගාව password එක මතක තියාගන්න හෝ කොලේ කරි ලියාගෙන ආරක්ෂාකාරී තැනකින් තියලා තියන්න. හරි ඉතින් යාළුවනේ මම මේ පෙන්නපු හැම පියවරක්ම මග අරින්න නැතුව බැලුවා නම් ඔයාගේ WhatsApp account එක ආරක්ෂා කරගන්න පුළුවන් වගේම ඔයාගේ phone එකේ තියෙන personal දේවලුත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඔයා මතක තියාගන්න ඔයා නොදැනුවත්ව කරන එක දෙයකින් ඔයාගේ මුළු ජීවිතේටම නොමැකෙන කළු පැල්ලමක් එකතු වෙන්න පුළුවන්. ඔයා මෙතෙක් කල සමාජයේ කොන්නගාගත් ගෞරවයත් එක නිමේෂයකින් අලු වෙලා යන්න පුළුවන්. ඒ නිසා හැමනිතරම බුද්ධිමත් සහ කල්පනාකාරීව පරිස්සමෙන් වැඩි කරගන්න. ඉතින් මේ දේවල් ඔයාගේ හිතවතුන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ වගේ තාක්ෂණික වීඩියෝ ඉදිරියට නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා ඉහළ තියෙන bell icon එක තෝරලාගෙන තියාගන්න.
එහෙම කරගත්තොත් මම ඉදිරියට වීඩියෝ එකක් දාපුවම ඔයාලට නොටිෆිකේෂන් එකක් මාර්ගෙන් දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් සමු ගන්නවා. මම පහන් මතීෂ. මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.